ඉලක්ක බල්ල විඩි තියන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි මේ පහුගිය දවස් කීපය පුරාම රටේ විශේෂ අවධානයක් යොමු කරලා තිබුණු කාරණා යොමු වෙලා තිබුණු කාරණයක් තමයි 2023 12 31 වෙනි දින වැලිගම පොලිස් වසමේ W15 සංචාරක හෝටල අතර සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කාරණාව අද දිනේ විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් මාතර මහේත්‍රාත් අධිකරණයට ගිහිල්ලා තිබුණා දේශබන්දු මහත්මයාගේ දීපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් උසාවියට කරුණු දක්වන්න. ඒ අතරම අද දිනේදී ඔහු දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මාතර මහේත්‍රාත් අධිකරණයට බාර වෙලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට සම්බන්ධයෙන් ඔහුගේ නොම්බර 70 වෙනි පටුමග ගංගානි උද්‍යානයේ හෝකන්දර ලිපිනේ නිවස පරීක්ෂා කරනු ලැබුවා. ඒ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214ක් වශයෙන් 1009ක මත්පැන් පොලිසිය බාරයට ගත්තා. ඒ වගේම තෙන්නකෝන් මහත්මයාගේ ගිනියාවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් පොලිසිය බාරයට ගත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම ඇපල් වර්ගයේ දුරකථන දෙකක් පොලිස් බාරයට අරන් තියෙනවා. අපි හිතනවා ඒ දුරකථන හරහා තොරතුරු විසර ප්‍රමාණයක් අපිට අනාවරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. අද දිනේ ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා. මේක ගරු සභාවට දැනුවත් කරනවා. මොකද මේ පිළිබඳව විශේෂ අවධානයක් රටේම යොමු වෙලා තිබුණ නිසා. බොහොම ස්තුතියි කතානායකතුමනි. Honorable Vasantha Samarasinghe, you have 20 minutes. ගරු කතානායකතුමනි, අද දවසේ